රයි දැන් මෙහෙම අපි ඩයිවර්ජන්ස් එකේ දැන් මෙහෙම ඩයිවර්ජන්ස් අදින ට්‍රෙන්ඩ් ඉක්වල් ට්‍රෙන්ඩ් ලයින්ස් බ්‍රේක් වෙද්දී අපි කරන්න පුළුවන් තව සේෆ් දෙයක් තමයි තව චුට්ටක් අපේ රිස්ක් එක අඩු වෙනවා. ඒ තමයි මේ බ්‍රේක් වෙන කැනල් එකේ මේ බ්‍රේක් වෙන කැනල් එක ක්ලෝස් වෙනකන් ඉඳලා ඒකේ ලෝ එක ලොස් වෙනකන් ඉන්න. ඒ කියන්නේ ඊළඟ කැනල් එකකින් ඒකේ ලෝ එක ලොස් වෙනකන් ඉන්න. අපිට වෙන මේ කැනල් එකේදී ඒකේ ලෝ එක ලොස් වෙනවනේ. මේ ඒ ලෝ එකට වඩා යටින් මේ ලෝ එක යනවා. දැන් ඔහොම වුණාට පස්සේ මේ කැනල් එකත් මේ කැනල් එකේ ලෝ එක ලොස් වුණාට පස්සේ මේ කැනල් එකේදී එන්ටර් වෙන්න. ලෝ එක ලොස් වෙනකන් ඉඳලා හරිද? ලෝ එක ලොස් වුනේ නැත්තම් එන්ටර් වෙන්න එපා. ලෝ එක ලොස් වෙනකන් ඉඳලා මේ කැනල් එකේ ලොස් වුණාට පස්සේ මේ කැනල් එක ක්ලෝස් වෙනකන් ඉන්න ඕනේ. මේ කැනල් එක ක්ලෝස් වෙනකන් ඉන්න ඕනේ වෙන්නෙත් නැහැ. ලෝ එක මෙහෙම කැනල් එක වීක් එකකින් බ්‍රේක් වුණාට පස්සේ එන්ටර් වෙන්න පුළුවන්. එතකොට එහෙම කරාමත් රිස්ක් එක අඩුයි. හරිද? දැන් මෙන්න මෙතනත් ඒ විදිහට තමයි. මෙතනත් අපිට පේනවා මේ බ්‍රේක් වෙන කැනල් එක මෙතනින් තමයි බ්‍රේක් වෙන්නේ. මේක මම දැන් ටයිම් කරගන්න. එතකොට මෙතන තමයි බ්‍රේක් වෙන්නේ කැනල් එක. සම්පූර්ණයෙන් බ්‍රේක් වෙන්නේ. ඊට පස්සේ ඒ කැනල් එකේ ලෝ එක ලොස් වෙනවනේ. මේක ඒ ලෝ එකට යටින් තව කැනල් එකක් යනවානේ වික් එකක් යනවා. ලෝ එක ලොස් වෙනවා. අපිට පුළුවන් ඒ ලෝ එක ලොස් වෙන කැනල් එකේදී එන්ට්‍රි ගන්න. ලෝ එක ලොස් වෙන්නේ නැතුව ඉන්න එපා. එතකොට ලොස් වෙන කලින් එන්ටර් එන්න එපා. එතකොට රිස්ක් එක තවත් වැඩි වෙනවා. දැන් මෙහෙම කරාම ඒ තියෙන රිස්ක් එකත් අඩු වෙනවා. එතකොට තව ලොස් වෙන එක ගොඩක් අඩු වෙනවා ඔය. එතකොට ඒ වගේ බ්‍රේක් වෙන කැනල් එකේදී ලෝ එක ලොස් වෙනකන් ඉඳලා එන්ට් වුණා නම් තවත් රිස්ක් එක අඩු වෙනවා.